හම්බ කරන්න කියලා යනවා. හම්බ කරන සේසතෙන් කීයක්වත් ඉතුරු නැහැ. ළමයිගේ වැඩ ටිකවත් කරගන්න. මොන එකමයි මේ මනුස්සයන්ගේ වැඩේ ඉති. අනේ මේ දේව පාන්දර උඹේ ඔය මුක්පෙන්තු කට වහගනි. කට වහගෙන හිටිය කියලා මේ අහිංසක කෙල්ල දෙන්නගේ බඩ පිරිනද මනුස්සය. හොඳට මේ ළමයි කාලා බීලා ඉන්න ඕන වයස නෙමෙයි. ඉතින් බං උඹ මේ ගෙදර බත් තම්බ ඉන්නේ. පළයන්කෝ වැඩකට. මටත් මේ කර්මලෙන්නේ නැත්තම් මමත් යනවා තමයි වැඩකට. නංගි නැත්තේලා ඉවරද? අනේ අම්මේ අපිට උදේම කෑ ගහන්න එපානේ. අපිට බඩගිනි නෑ නේද නංගි? අප්පට පුළුවන් නම් අපි හවස ඉස්කෝලේ යද්දි මඤ්ඤොක්ක තම්බල තියන්න. මඤ්ඤොක්ක? අනේ මාතසේ මඤ්ඤොක්ක කන්න. අපි යනවා මේ. හරි පුතේ. බුදු සන්නයි දෙන්නගේ පිටයි. දෙන්නම් පරිස්සමෙන් යන්න. නංගි බලා ගන්න. තාත්තා යනවා. සන්නයි ළමයි. සන්නයි. ඔයා ඉක්මනට ඉස්කෝලේ යන්න එන්නකෝ. අම්මා එතකොට උයලා තියයි. යකෝ මට අල්ලන්න දුන් ටික කඩේට අල්ලපන්. කඩේට කලින් මුදලාලිට පොඩ්ඩක් අල්ලන්න එපැයි. ඒ මොකටද? ඉතින් කඩේ අරක් ගත්ත දෙයියා මුදලාලිනේ. එimhe බැනුම් ගන්න නැතුව කඩේ ඇස් කරලා දාපන්. අරක් ගත්ත මුදලාලි නෙමෙයි අරක් ගත්ත යක්ෂයා. මොනවද ඔබ මූරන්නේ? ඊ වගේ ඉන්න මුදලාලිට හරියන්න ඕනේ කියලා කිව්වේ. උඹ හොඳ ඒකාව පුලෝ. ඔය තියෙන දේක් බලලා කාපන්කෝ. අනේ මුදලාලිට බටර් පාරක් කියවනම් ඕනෙම දෙයක් කරගන්න පුළුවන්. බර කල්පනාවක වගේ. ආනේ මේ නාලිකා නංගිනේ. එන්න නංගි. යන්න නංගි ගෙට. ගෙට යන්න ඕනේ නැහැ ඔන්න ඔහේ ඉමු. අද නංගි වැඩට ගියේ නැද්ද? මගේ මේ පපුවේ දැවිල්ලක් ආවා. මුදලාලිගෙන් බැනුම් අහලා නිවාඩු ගත්තේ. ඉතින් අක්කා මොකෝ මේ බර කල්පනාවක. අනේ මන්ද නංගි. මේ අගහිකකම් එක්ක කෙල්ලෝ දෙන්නට හරියාකාර විදිහ කෑමක්වත් නැහැ. මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව මම මේ ඉන්නේ. කොච්චර හම්බ කරත් වැඩක් නෑ නංගි අර මිනිහා. වැඩේ බීගෙන හවසට ගෙදරට එන එක. මටත් දැන් නංගි වැඩකට යන්න හිතලා තියෙන්නේ. උඹ කොහොම වැඩකට යන්න දැක්කේ?
සේතන් අයියලත් ඉතින් කියන එකක් අහනවා කියලා. මොනවා කරන්නද නංගියේ? යමන්කෝ අපි කහටකුරක්වත් බීලා එන්න. ආයේ මොකට මහන්සි වෙනවද අක්කේ? මම මේ දැන් බතලාලියත් අම්බලා කාලා ආවේ. යමන්කෝ එහෙනම්. අන්නක ප්‍රේම කරලා එනවා. අපෝ මම දැන් මේ මනුස්සයාව එපා වෙලා බං. ගෙදර තියෙන ප්‍රශ්න මගේවට තවත් ප්‍රශ්න. එන්නේ යමන්. සුහත කීකර බ්‍රාහ්ම සේවක මහත්තයාගේ එක්කම පුතා. මේ තාර බැලල් එකක් වගේ ඉන්න ඔබ දිහා බලනවනේ. මම